Hi, welcome back to my YouTube channel. ඔන්න ඉතින් පරණ වීඩියෝ කැරිට එකක් එකතු කරලා මගේ මතක සටහනක් විදිහට අද මම වීඩියෝ එකක් ඇදුවා. ඔයාලට පොඩ්ඩක් බලන්නම් අමාරුයි මොකද වීඩියෝ කැලි පොඩ්ඩක් එහි මෙහෙ යනවා වැඩි හිස්සනවා වැඩි. ඒ වුණත් කමන්නේ කැමති අය පුළුවන් විදිහට බලන්නකෝ. මේ තමයි අපේ ෆස්ට් ඉයර් එක ඉවර වෙලා වැකේෂන් ඉවර වෙලා මුලින්ම බෝඩිමට ඇවිල්ලා බෝඩිම අස්පස් කරලා බෝඩිමට අපිට අවශ්‍ය පඩි ගන්න ගියපු දවසේ. අපි කට්ටිය ඉතින් කලින් මේ ටවුන් එකට වැඩි ඇවිල්ලත් නෑ. ඒක හින්දා කඩවල් කොහෙද තියෙන්නේ කියලා දන්නෙත් නෑ. කොහොම හරි අපි හොයාගෙන බඩු ටිකක් ගත්තා. ඒගාවට අපි මුණ දුන්න ප්‍රශ්නේ තමයි මේ බඩු ටික කොහොමද අරන් යන්නේ කියලා. මෙච්චර බඩු ගොඩක් ඒ තියෙන පොඩි බස් වල දාගෙන යන්නෙත් නෑ ඉතින්. අපිව බස් වල දාගෙන යන්නේ නෑ. ඉතින් අපි කට්ටිය කතා වෙලා ඔක්කොම බඩු ටික වීල් එකක දාලා ඒක දෙන්නෙක්ව දාලා යවුවා. අපි කට්ටිය බස් එකේ ගියා. අපි කට්ටියට කොහොම හරි ඉතින් අද මහන්සි ගොඩක්. ඒත් අපි මුලින්ම බෝඩිමට ආපු දවසේ හින්දා අපි රැට කිරිබත් කන්න කියලා හිතුවා. අපි ඉතින් කට්ටියත් එක්ක එකතු වෙලා කිරිබත් හැදුවා. එතකොට ලස්සනට වෙනවනේ. කරන්න පොල් කුඩු කවර එක දාලා මේ චප කරන්න පුළුවන්. හරි තියෙන පොල් කුඩු ටික ඒකට මේ වඩ කියලා. පොල් කුඩු එක දැම්මම මේ හයි හයි මලන්නේ. ඉතින් අපේ රෑ කෑම තමයි අද කිරිපතුයි ලුණු මිරිසුයි. අපි ඉතින් ලස්සන හැඩවලට තමයි කිරිබත් කෑල්ල ටික හදාගත්තේ. එකම හැඩයට හදන්න ඕන කියලා එකක් නෑනේ. ඉතින් අපි කට්ටියම එකතු වෙලා අද එදා රෑ කිරිබත් තමයි කෑවේ. ඉතින් ඒ ගාව දවස උදේම අපේ අසල්වැසින්වත් පොඩ්ඩක් බලන්න ගියා. යනකොට ඉතින් එයාලා අලුත් බෝඩිමකට යනකොට ඒ තැමිල්ලාගේ චාරිත්‍ර වලට අනුකූලව තමයි යාළුවා පිළි අරන් තියෙන්නේ. ඊට පස්සේ ඉතින් යාළුවෝ ගෙනහල්ලා තිබිච්ච කෑම වල රස බැලුවා. මේ සෝන් පබ්ලික් කෑම ගෙනාවා කාලා බලන්නකො රහයිද කියලා. ඔය මොනවද චොකෝ පවුඩර් චොකෝ පපඩි චොකෝ පවුඩර් දාපු බොම්බයි මොටයි කියලා අපි කෑම කන්නේ. චුට්ටක් කන්නමුනේ. ඔය කාලා බලන්න කනක් තියන්නේ. යකෝ තල් කෑම මේක නම් රහයි නේද? මේක රහයි. අන්න තව පපඩම වගේ එකක් තියෙන එක පිය. මේක මේක තල් වලින් අද එදා අපේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් තිබ්බා. ඉතින් අපි යාළුවගේ බර්ත්ඩේ එකත් එදා සැමරුවා. අපිට ඉතින් කේක් එකක් ගන්න වෙලාවක් තිබ්බේ නෑ. ඉතින් අපි තිබ්බ බිස්කට් එකක් අරගෙන තමා වැඩේ කරේ. ඔන්න ඉතින් සෙකන්ඩ් ඉයර් එකේ පළවෙනි සෙම් එකේ පළවෙනි ලෙක්චර් එකට යන දවස් තමයි අද. එදා අපිට මාර වැඩක් තමයි වුනේ. පොඩ්ඩක් ඉතින් බයින තැන එහෙම වෙලා අපි ඉතින් ෂෝට් කට් එකක් දාලා තමයි ගියේ. එදා හොඳටම අහින දවසක්. පළවෙනිම දවසේම තව පොඩ්ඩෙන් පරක් වෙනවා. ඒත් කොහොම හරි අපි වෙලාවට ගියා. මම ඉතින් මේ වීඩියෝ එක දානකොට අපි ඊගාව සෙම් එකටත් යන්න ලෑස්ති. කමන්නේ ඊගාව සෙම් එකේ ලස්සන වීඩියෝ ටිකකින් ආයෙ හමු වෙමු.